හිරු කුමරු ආදරය ගෙනල්ලා කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. හදිසියෙම හංසනාට සිද්ධ වෙන දෙයක් සම්බන්ධයෙන් ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් හංසනා බොහොම දුකින් ඉන්න වෙලාවක තමයි දිනෙත්මින්ගේ පුංචි හංසනා මුණ ගැහෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් හංසනාට කරන්න කිසිම දෙයක් නැහැ. දුලන ගැන යෝජනාවක් ගෙදරට අරගෙන ඇවිල්ලා දුලනගේ ගෙදර අයත් හැමෝම කැමති වෙලා හංසනාගේ දෙමව්පියොත් ඒ කියන්නේ හංසනාගේ තාත්තා, හංසනාගේ නැන්දා මේ හැමෝම දුලන ගැන විශ්වාස කරනවා. වගේම දුලන බොහොම හොඳ කෙනෙක්. ඉතින් ඒ හින්දා දුලනට කැමැත්ත දුන්නා. වගේම ඉක්මනටම එන්ගේජ්මන්ට් එක දාගන්න යෝජනාවක් වුණා. මොකද කීයටවත් දැන් හංසනාගේ තාත්තගේ තීරණය තමයි කීයටවත්ම දුලනට කසාද බඳින්න අවස්ථාව දුන්නත් දිනෙත්මින්ට කවදාවත්ම හංසනා අයිති වෙන්න දෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ දෙන්නගේ විවාහය ඉදිරියේදී සිද්ධ වෙන්න නියමිත වෙනවා. ඉතින් මේ කොහොමුණත් ඒ දිනේදීම අනිවාර්යෙන්ම මහා පෙරලියක් සිද්ධ වෙනවා. ඒ තමයි දිනෙත්මින්ගේ අතින් වැටිලා තියෙන දිනෙත්මින්ගේ හඳහන. ඒ කියන්නේ මේකලා හදමු හඳහන. ඒක බිම දිගේ ඇවිල්ලා හංසනාට ඒක අතට අහු වෙනවා. මොකද හංසනා දන්නවා මේ රෝල් වෙලා වැටිලා යන්නේ කාගේ හරි හඳහනක් කියලා. ඉතින් ඒක දිග ඇරලා බලද්දී ඒ හඳහන තියෙන්නේ දිනෙත්මින්ගේ නමින්මයි. ඉතින් මේ හඳහනේ තියෙන දේවල් දැක්කට පස්සේ හංසනා එයාගේ තීරණය වෙනස් කරන්න තීරණය කරනවා. මොකද තමයි හංසනාට බොහොම දුක හිතෙනවා මේ තීන දේවල් ඇහුණට පස්සේ. කීයටවත් හංසනා මැරුණත් හංසනා දිනෙත්මින්ව බේරගන්නවා කියන දේ මෙතනදී තමයි තේරෙන්නේ. මොකද හංසනා දුලනට කොහෙත්ම තවමටවත් ආදරය කරන්නේ නැහැ. මොකද හංසනාගේ හිතේ හංසනාගේ ජීවිතේ තවමත් ඉන්නේ දිනෙත්මින්. ඒ තැනට වෙන කෙනෙකුට තවමත් එන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම හංසනා දිනෙත්මින්ට ආදරය කරනවා. ඒ හින්දා මේ දේ ඇහුණ දැක්කට පස්සේ ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති වෙනවා හංසනාට. හංසනා අනිවාර්යෙන්ම අවසානයේදී දිනෙත්මින්ව තෝරගන්නවා. දුලන කසාද බඳින එක අත්හැරලා දාන්න තීරණය කරනවා. ඉතින් ඒ තීරණයට තාත්තලත් ගොඩක් දුරට විරුද්ධ නොවේවි. ඉතින් ඉදිරියේදී අපි බලමු මේක මොන විදියට සිද්ධ වේවිද කියලා.